ආයුබෝවන් කවි බ්‍රෝයිස්සල් channel එකට පැමිණි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඉරටු වලින් මාළුව සරුංගලයක් හදාගන්න හැටි. ඉතින් මම කලින් ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉරටු වලින් කොම්බෝ සරුංගලයක් හදන හැටි. ඉතින් ඒකට කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා මාළුවෙක් ගේන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම මෙන්න මේ විදිහට මාළුව සරුංගලයක් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ සරුංගලය හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ සරුංගලය හදාගන්න ඉරටු 13ක් ඕනි කරනවා. ඉරටු 8ක් එහාටටත් ඉරටු 6ක් අත්තටටත් ඉරටු 2ක් පිළටත් තමයි මෙන්න මේ විදිහට ගන්න. ඉතින් ඔයාලා ඉස්සල්ලාම ඉරටු 8 අරගෙන ඉරටු 7ක් normal මහත පැත්ත එකම විදිහට තියලා එක ඉරටක් විතරක් අනිත් පැත්ත හරවන්න ඕනේ. ඉතින් මම මේක සවිස්තරාත්මකව ඔයාලට කියලා දීලා තිනවා මගේ සරුංගල් සීරීස් එක පළවෙනි වීඩියෝ එකේ කියන්නේ කොම්බෝ හදන වීඩියෝ එකේ මම හැමදේම මේ කියලා දීලා තියෙනවා. ඉතින් මේ එක ඉරට්ටක දිග තමයි සෙන්ටිමීටර් 90යි. ඉතින් ඕගොල්ලෝ දිග ඉරටු තියෙනවා නම් හොයාගන්න. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ තංගුස් නූලෙන් වගේ නම් 3 පොටක්ද පුටුස් නූලෙන් වගේ නම් 4 පොටක් වගේ දාන්න. මොකද නැත්තම් මේක ඉක්මනට ලෙහෙන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් තදර ගැට ගහ ගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මේක වටේම උතා ගත්තයින් පස්සේ අනිවාර්යයෙන්ම කෙළවරට ගැට 4ක් 5ක් අනිවාර්යයෙන්ම දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ තව ඉරටු 6ක් ගන්න ඕනේ. ඉතින් මේ එක ඉරට්ටක දිග සෙන්ටිමීටර 45යි. ඉතින් මේ ඉරටු 6 දාලා තමයි අපි අපේ සරුංගලේ අත්තට හදාගන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි තියලා බලන්න ඕන හොඳට ගානට නැම් එනවද කියලා එහෙම આવුත් තමයි අපි මේ ඉරටු අත්තටට ගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ මේ විදිහට අත්තට ඉරටු වල මහත පැටි කොක්කම එකට තියලා බැඳ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි එක පැත්තක මහත පැත්තක එක් අහු කරලා බැඳගත්තට පස්සේ අනිත් ඉරටු තුනෙත් මහත පැත්තක එක් අහු කරලා බැඳ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි මහත පැත්තක එක් අහු කරලා බඳින තැනේ දිග තමයි සෙන්ටිමීටර් 4යි හරියට. ඉතින් ඔයගොල්ලෝ හරියටම සෙන්ටිමීටර් 4 ගන්න. එහෙම කරගන්න එපා. ඉතින් ওই විදිහට අපේ අත්තට හොඳට තදට කැට ගහ ගන්න. ඉතින් මේ කොටස ඔයා හරියට බැඳගත්තේ නැත්නම් සරුංගලේ උඩ ගියාම මේක එහෙම වෙලා අත්තට අවුල් යන්න පුළුවන්. හරි අත්තට හදලා ඉවරනාට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනම දෙයක් තමයි මේ විදිහට ඕගොල්ලෝ අත්තට නවලා බලන්න ඕනේ. ඉතින් මේ නවලා බලද්දී හදිස්සියවත් එක පැත්තක් හරි හරියට නැවුන් නැත්නම් අනිවාර්යෙන් අත්තට වහම අයින් කරලා අලුත් ඉරටු ටිකක් දාලා හදාගන්න. ඉතින් මේ පේනවා ඇති මගේ අත්තට නම් මේ වෙලාවේ හොඳටම නැවිලා තිනවා මම මොකද හරියටම ඉරටු ගත්ත නිසා. ඉතින් මේ විදිහට ඔයාලා හරියටම අත්තට නවාගත්තයින් පස්සේ මේ විදිහට පුටුස් නූලෙන් 3 පොටක් විතර දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ පුටුස් නූලෙන් දාගත්ත පොටවල් දුන මේ විදිහට ඔයාලගේ අත්තට ඔයාලට හරිය මැද කියලා හිතන තැනින් ගැට ගහ ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මේක ඉස්සල්ලාම සෙන්ටිමීටර් 2ක් ගානට මැනලා ගන්නවා නම් හොඳයි. ඉතින් මම මේක හදලා ඉවරනාට පස්සේ තමයි ඔයාලට මිනුම් කියන්නේ. ඒ නිසා මට ඒ වෙලාවේ එහෙම මැනලා ගන්න උන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට දල වශයෙන් හිතන තැනකින් ගැට ගහලා බලනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට නූල් අරන් මෙන්න මේ අපි ගැට ගහගත්ත අත්තට තැන් දෙකට තියලා බලන්න හරියටම. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති හරි මැද තියාගත්තත් මේකේ බැලන්ස් එන්නේ නැහැ වෙලාවකට. ඉතින් ඒ බැලන්ස් එන්නේ නැති වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ අපි අර හරියට පොල්ලත්තේ පොල් කොළ සුද්ධ කරගත්තේ නැති දැන් තියෙන්න පුළුවන් අත්තට බර වෙන පැත්තේ. ඒ බර වෙන පැත්තේ තියෙන පොල් කොළ එහෙමත් සුද්ධ කරලා ඔයාලා බැලන්ස් එක හරියටම හදාගන්න. ඉතින් මේ විදිහට සුද්ධ කරලා කොහොම හරි ඔයගොල්ලෝ බැලන්ස් එක හදාගන්න. මේ පේනවා දැන් අත්තට හොඳට බැලන්ස් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ කලින්ම බැඳලා පැත්තකින් තියපු ඉරටු වටේ මිටිය ගන්න ඕනේ. ඒ මිටිය හරියටම බැලන්ස් එක තන ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඉතින් මගේ මේකට නිසිත මිම්මක් මම කියන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ගේ ඉරටු අනුව එක වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා. ඒ විදිහට ඔයගොල්ලෝ බැලන්ස් එක ගත්තයින් පස්සේ මේකේ හරියටම අඟලක් හෝ අඟල් එකමාරක් උඩින් තමයි අපේ අත්තට බඳින්න ඕනේ. ඉතින් මේ පේනවා ඇති මම මෙන්න මේ විදිහට උඩුනින් තියලා ගැට ගහ ගන්නවා. ඉතින් මේක හොඳට තදට ගැට ගහ ගන්න ඕනේ. නැත්තම් සරුංගලේ උඩ යද්දි එහෙම වෙලා බොක් කවුල්කින් සරුංගලේ කූරියා ගන්න ඉඩ තියෙනවා. ඉතින් මම නම් අනුමත කරන්නේ මේක ඕගොල්ලෝ තදට ගැට ගහලා ඉවලා පුළුවන් නම් උනාරේ ගම් වර්ගයක් දාන්න. මොකද ඉරටු සරුංගල් වල ඉක්මනටම ලෙස්සල මේක එහෙම වෙන්න බලනවා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ අත්තට කෙලවරින් ගැට ගහ ගන්න ඕන නූල් කෑල්ලක්
ඉතින් මං කලින් කොම්බෝ හදන වීඩියෝ එකේ ඔයාලට මතක ඇති ඔළුව ඉස්සල්ලාම ඇදලා තමයි සරුංගලේ යටපැත්ත ඇද්දේ. ඉතින් මේ සරුංගලේ මං ඉස්සල්ලාම යට ඇදලායි ඔළුව අදින්නේ. මොකද ඔළුව ඇදලා යට ඇද්දන් පස්සේ මාළුව සරුංගලේ බොක්ක අවුල් යන්න පුළුවන්. ඒ නිසා මං ඉස්සල්ලාම යට ඇදලායි ඔළුව අදින්න හිතුවේ. ඉතින් මේ මං අදින නූලේ දිග තමයි සෙන්ටිමීටර් 38යි. ඉතින් ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මේ පැත්ත දිග අනිත් පැත්තටත් අරගෙන මේ විදිහට අත්තට්ට හදාගන්න. ඊට පස්සේ නම් පොඩි හැඩයක් එනවා සරුංගලේට. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ අත්තට්ට කෙලවරේ ඉඳන් සෙන්ටිමීටර් 19මාරක් එහාට පැත්තට අරගෙන ගැට ගහ ගන්න ඕන නූල් කෑල්ලක්. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ මේ නූල් කෑල්ල ඔලුවට ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ ඔලුවට අදින නූල් කෑල්ල දිග තමයි සෙන්ටිමීටර් 33යි. ඉතින් මේ ගැට ගන්න දෙන තියෙන්නේ හරියටම අත්තට්ටේ ඉඳන් සෙන්ටිමීටර් 23ක් උඩට. ඉතින් ඒ පැත්තේ දුරම මේ පැත්තට තරම් ඕගොල්ලෝ ගැට ගහ ගන්න ඕනේ. ඉතින් දැන් අපි අපේ සරුංගලේ කොම්බෝ කොටස හදාගෙන ඉවරයි. ඉතින් අපි දැන් මාළුවගේ පිළ හදන්න යන්නේ. ඉතින් පිළ හදන්න අපිට ඕනවා සෙන්ටිමීටර් 28ක් හෝ 27ක් වගේ දිග ඉරටු කෑලි දෙකක්. ඉතින් ඔයාලට මේකට හයිය නැති ඉරටු වගේ නම් දෙකක් වගේ හතරක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හයිය ඉරටු වලින් දෙකක් දාලා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 6ක් තියලා ගැට ගහ ගන්නවා. ඒ කියන්නේ අපි මේ ඉරටු දෙකම අපේ ඉහාට තියලා බැඳ ගන්න තැන දිග සෙන්ටිමීටර් 6යි. ඉතින් මේ දෙන්නේ පිළ ගැට ගහගත් පසුව ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ පුටුස් නූලෙන් දෙපොටක් දාලා මේ විදියට පිළේ එක් පැත්තක කෙලවරින් ගැට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ ඒක අත්තට්ට ගැට ගහපු තැනට ගානට මදින්න ඕනේ. ඉතින් මේ අදින නූලේ දිග තමයි සෙන්ටිමීටර් 44යි. ඉතින් ඔයාලට කැමති නම් ඊට වඩා වෙනස් ගානක් වුණත් ඇද ගන්න පුළුවන්. ඉතින් මගේ සරුංගලේ හැඩය ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ගාන ඇදලා හදා ගන්න. ඉතින් ගොඩක් සාමාන්‍යයෙන් මාළුවගේ අදින්න ඕනේ. ඉතින් මේ පැත්තට ඇදගත්තු සෙන්ටිමීටර් 44ම තිගම මැනලා අරගෙන ආයෙමත් අනිත් පැත්තට ඇද ගන්න ඕනේ. ඊට පස්සේ මාළුවගේ සාමාන්‍යයෙන් හැඩයක් එනවා ඔයාලට පේනවා ඇති. දැන් ඉතින් සරුංගලේ වැඩ ගාගට භාගයන් ඉවරයි. ඉතින් අමතර නූල් ටික ඇදගෙන ඉවරලා අපි අලෝන හැටිත් බලමු. ඉතින් මේ තියෙන්නේ මගේ සරුංගලේ අමතර නූල් ටික ඇදගත් පසුව ඉතින් ඔයාලට පේනවා ඇති මම යටින් එහෙමත් පොඩි පිලට කෑල්ලක් ගැට ගහලා තියෙනවා. ඉතින් මේ කෑල්ල වලට කැමති නම් විතරක් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් මම ඒක කරලා තියෙන සාමාන්‍ය මාළුව සරුංගල් වල ඉහ පැත්ත එහෙම නැත්නම් ඔලුව පැත්ත ගොඩක් බරයි. ඒක නැති කරගන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. ඔයාලට කැමති නම් විතරක් ඒක කරන්න පුළුවන්. ඉතින් මම මේ සරුංගලේ අලවන්න පාවිච්චි කරන්නේ නිල් පාට සහ කොළ පාට ගාවේජ් බෑග්. ඉතින් මම මේක කැටයන් ඉදිරිය තමයි අලවන්නේ. ඉතින් මම මේ සරුංගලේ අලවන මුළු වීඩියෝ එක මොකක් හරි වෙලා ඩිලීට් වෙලා භාගයයි සේව් වෙලා තියෙන්නේ. ඉතින් සරුංගලේ අලවන්න සාමාන්‍යයෙන් පැය 3මාරක් වගේ ගියා. ඔක්කොම කැටයන් ටික දාලා ආයි සෙලෝ ටිප්ස් දාලා ඔක්කොම ටික ඉවර කරලා දාන්න. ඉතින් මේ වලට වෙන්නේ මම සරුංගලේ අලවගත් පසු ඉතින් ගොඩක් කැටයන් දාලා තියෙන නිසා මට මේක සෑහෙන වෙලා ගියා අලවන්න. ඉතින් ඔයාලට පේන ඇති මම ඔක්කොම වීඩියෝස් ටික වීඩියෝ කරත් මොකක් හරි කේස් එකක් කියලා ඒක අයින් වෙලා තියෙනවා. නැත්තම් මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න තමයි හිතන් හිටියේ. ඉතින් ඔයාලට මේ සරුංගලේ රැලි ගැන කතා කරොත් කැමති නම් ඔයාලට දිගටුණත් රැලි දාන්න පුළුවන්. ඉතින් මං අපේ පැත්තට ගැලපෙන විදියට කොට රැලි තමයි දැම්මේ. ඉතින් දිග රැලි දාලත් මාළුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොමද මම එයාට බර වෙන්නයි ඕනේ. හරිද ඔය විදියට ඔයාලට රැලි දාගත්තාට පස්සේ බලා ගන්න පුළුවන් සරුංගලේ. හරි ඉතින් අපි දැන් සරුංගලේට සේරියාව දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට ඔයාලට ඕනේ වෙනවා පුටුස් නූලෙන් 4 පොටක් හෝ 5 පොටක් දාලා හදාගත්ත ටිකක් ලොකු සයිස් එකේ නූලක්. ඉතින් ඒකට ඕගොල්ලෝ අත්තට්ටේ තැන් දෙකකින් හිල් විදින්න ඕනේ. කියන්නේ අත්තට්ටයි ඉහටයි සම්බන්ධ වෙන තැනින් උගුළු හිල් දෙකක් විදින්න ඕනේ. ඉතින් ඒ ටික කැම් එකට අහු වෙලා නැහැ වීඩියෝ වෙච්ච තැනට. ඊට පස්සේ ඕගොල්ලෝ සරුංගල් අලවන්න ගත්ත ගාබේජ් බෑග් කෑල්ලක් මේ විදිහට ගැටේට තියලා ගැට ගහ ගන්න ඕන. මේ විදිහට අපි ගාබේජ් බෑග් කෑල්ලක් තියන්නේ සරුංගලේ සේරියාව එහෙම ගිහිලා සරුංගලේ කුරිය ගන්නගෙන් වලකින්න. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ සරුංගලේ යටපැත්තේ පිළ ළඟත් හිල් දෙකක් විද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හිල් දෙක විදලි ඉවරලා ඕගොල්ලෝ අර නූල් පොටවල් ටික යටින් යවලා උඩට ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අර හිල දිගේ උඩින් යවලා ආයෙත් යටින් ගන්න ඕනේ.
ඊට පස්සේ මේ විදිහට හොඳට තදට ඔයගොල්ලෝ මේක ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ සේරු ගැටේ හේවත් මේ සේරියා ගැටේ දාන්න හැටි තමයි දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ. ඉතින් අපි මේ සරුංගලේ පොඩ්ඩක් මේ නූල් පොටවල් දෙකෙන් එල්ලලා බලන්න ඕනේ. එල්ලලා බලලා සරුංගලේ මේ ගැටේ දාන තැන මේ අත්තට්ට ළඟට තියෙන්න ඕනේ. කියන්නේ මේ අපි සේරියා ගැටේ දාන තැන අත්තට්ටේ එහාටට බැඳපු තැන තියෙන්න ඕනේ. කියන්නේ අත්තට්ට ගානට මේ ගැටේ තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ සරුංගලේ හදලා මේ සේරියාව දාලා ඉවරලා බලන්න ඕනේ මේ අත්තට්ට ළඟට තියෙනවද කියලා. ඉතින් සමහර අය හෙට මෙහෙට කරලත් බලනවා මේක. ඉතින් මම නම් එහෙම දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් මම බලන්නේ නම් මේ ගැටේ උඩට තියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ සරුංගලේ ගත්ත ෆොටෝස් කීපයක්. ඔන්න ඉතින් guys මේ වීඩියෝ එක හදලා හරියටම සතියකට වගේ පස්සේ තමයි ඉතින් වැස්ස ඉවරුනේ එක දිගට. ඉතින් ඔන්න අද ඉතින් මම සරුංගලේ කොහොම හරි යවා ගත්තා. ඉතින් පේනවා. ඉතින් දැන් වෙලා උදේ 9ට වගේ ඉතින් යන්තම් කුලෙකෙත් මේක හොඳට උඩ ගියා වලට පේනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ සරුංගලේ. හොඳටම මුදුන් වෙනවා. හොඳටම උඩ යනවා සරුංගලේ. ඉතින් මම මේ සරුංගලේ වන්න භාවිතා කරේ පුරුස් නූලෙන් දෙපොටක් දාලා. ඉතින් ඔයාලට කැමති නම් නයිලෝන් තනි පොට හෝ දෙපොට පාවිච්චි ගන්න පුළුවන්. අද කියලා දුන්න මිමවල් වලට ඔයාලට සරුංගලේ හදන්න පුළුවන් නම් හොඳට උඩ යන සරුංගලයක් හදා ගන්න පුළුවන්. මොකද මම මේ මිමවල් වලට දැන්ටම සරුංගල් 3-4ක්ම හදලා තියෙන්නේ. ඒ සරුංගල් ඔක්කොමත් හොඳට උඩ ගියා. ඉතින් එහෙනම් මෙයාගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම බයි බයි.